හැමෝටම සුබම සුබ වෙන්න ඕනේ. ඉතින් මේ තමයි අපේ යාපනය ගමනේ පළවෙනි දවස. ඊට පස්සේ ඉතින් දෙවෙනි දවසටත් ගියා. මං ඉතින් වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ නැහැ. නමුත් ඉතින් පළවෙනි අත්දැකීම නිසා මට හිතුණා ගත්ත ෆොටෝස් ටිකක් දාලා පුංචි වීඩියෝ එකක් හදන්න. හරියන්නත් පුළුවන්, වැරදෙන්නත් පුළුවන් කියලා හිතුණා. මේක නම් ඉතින් චුට්ටක් හිතට බය දැනිච්ච ගමනක්. මොකද මුහුද මැදින්නේ යන්න තිබ්බේ. පොඩ්ඩක් ඉතින් හිතේ ගැස්මක් තිබුණා. මුහුද මැදින් යනකොට කාට වුණත් ඉතින් බයක්නේ. ඊට පස්සේ ඉතින් දන්නවනේ මුහුද මැදින් ගිහිල්ලා අපි කොහාටද ගියේ කියලා. යාපනයේ ගිහාම මුහුද මැදින් ගිහිල්ලා ඉතින් යන්න තියෙන්නේ කොහාටද? වෙන කොහෙවත් නෙමෙයි ඉතින්. නාගදීපයට තමයි. ඉතින් ඔන්න අපි නාගදීපයටත් ගිහිල්ලා එහෙම්මම අපි ආපහු එනකොට අපි හැමන්හෙල් දූපතටත් ගියා. ඊට පස්සේ ඉතින් ඒකේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මේ තියෙන්නේ තුන්වෙනි දවසේ. තුන්වෙනි දවසේ අපි උදේම ගියේ නල්ලුවර් කෝවිලට. ඒකෙදි නම් හරිම වෙනස් අත්දැකීමක් තමයි අපි ගත්තේ. ඇත්තටම ඉතින් හරිම වෙනස්. ඔයගොල්ලෝ දවසක ගිහිල්ලා බලන්න. හැමෝම ගිහිල්ලා ඇති කියලා මං හිතනවා. නමුත් ඉතින් හැමෝම යන්න ඕන තැනක්. ස්තුතියි.